හෙලෝ ගයිස් ඉතින් අද කතා කරමු හොන්ඩාලාගේ අලුත්ම Honor X9D 5G කියන මෙන්න මේ සුපිරිම ෆ්ලැග්ෂිප් ඩිවයිස් එක ගැන මම මේ ෆෝන් එක ලෝකේ තියෙන හොඳම ඩියුරබිලිටි එකක් තියෙන ෆෝන් එකක් කිව්වත් වඩාත් නිවැරදි. ඒ මොකද ගයිස් මෙයාලා කියලා තියෙනවා දැනට හොඳම ඩියුරබිලිටි එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දීලා තියෙනවා කියලා. මම දැක්ක ගයිස් YouTube වීඩියෝස් වලත් මේ ෆෝන් එක තෙල් තාච්චයක පවා දාලා බදිනවා. ලොකු ට්‍රක් වලින් මේවා පාගල යට කරනවා. ඒ වුණත් ගයිස් මේ ෆෝන් එක කිසිම ප්‍රොබ්ලම් එකක් නැතුව හොඳටම පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. එහෙම මොන දේ කරත් ඒකින් හින්දා ගයිස් මේ ෆෝන් එක අපිට හොඳ ඩියුරබිලිටි එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක් විදිහට බලා ගන්න පුළුවන්. අපි සුපුරුදු පරිදි ගයිස් මේකේ බොඩි එක පැත්තට ගියොත් අපිට මේකේ ග්ලාස් ෆ්‍රොන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රෑම් 193ක බරකුත් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ග්ලාස් ෆ්‍රොන්ට් එකකුත් ප්ලාස්ටික් ෆ්‍රේම් එකකුත් ප්ලාස්ටික් බැක් එකකුත් තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම ගයිස් මේකට SIM දෙකක් දාන්න පුළුවන්. ඒ වගේම ගයිස් IP68 IP69K කියන water and dust resistant පහසුකම මෙයාලා මේකට දීලා තියෙනවා. මේක high pressure water එක මීටර් 6ක් දක්වා අප් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ drop resistant එක අපිට බලා ගන්න පුළුවන් මීටර් 2.5ක් විදියට. මේක guys display එක පැත්තට ගියොත් අපිට AMOLED display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 1 billion colors බලා ගන්න පුළුවන්. ඒ වගේම 120 Hz refresh rate එකකුත් PWM hertz වගේ 3840ක් විදියට අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 800ක TYP nits වගේකුත් 1800ක HBM nits වගේකුත් 6000ක peak nits වගේකුත් අපිට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මේකේ size එක පැත්තට ගියොත් අපිට මේකේ අඟල් 6.79ක screen එකක් බලා ගන්න පුළුවන්. මේකේ resolution එක ගත්තොත් guys 1200ට 2640 විදිහට තමයි දක්වන්නේ. එහම guys මේකට 427ක PPI density එකකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම guys මේකේ protection එක බලා ගන්න පුළුවන් aluminium silicate glass එකක්. අපි මේකේ platform පැත්තට ගියොත් මේකේ guys run වෙන්නේ Android ලගේ latest Android 15 ඒ වගේම Magic OS 9 Honor ලගේ Magic OS 9 තමයි මේක run වෙන්නේ. මේකේ chipset එක පැත්තට ගියොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් Qualcomm Snapdragon 6 Gen 4 කියන 4 nanometer chipset එක. ඒ වගේම guys මේකේ octa-core CPU එකකුත් Adreno 810 කියන GPU එකත් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේක guys ඔයාලට ලංකාව ඇතුළතදී 8GB RAM එකක් එක්කෙන 256GB storage එක විදියට 12GB RAM එකක් එක්කෙන 256GB storage විදියට 12GB RAM එකක් එක්කෙන 512GB storage විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මේකේ කැමරා පැත්තට ගියොත් මෙගාපික්සල් 108ක මේන් කැමරා එකක් බලා ගන්න පුළුවන්. මෙගාපික්සල් 16ක selfie කැමරා එකකුත් අපිට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys මේකට NFC support කරනවාද කියලා ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේකට NFC support කරනවාද කියලා. ඔව් guys මේකට NFC support කරනවා. ඒ වගේම guys මේකේ side mount and fingerprint sensor එකකුත් අපිට බලා ගන්න පුළුවන් guys. මේකේ බැටරිය පැත්තට ගියොත් 8000 mAh 8300ක ගොඩාක් ලොකු බැටරියක් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම guys 66 watt fast charging මෙයාලා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක support කරලා තියෙනවා. ඔය ටික තමයි guys ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ කියන්න තියෙන්නේ. එහෙනම් guys මම ගිහිල්ලා එන්නම්.